ඔයාලා දන්නවද මීට සති දෙකකට කලින් කුවේට් වල ඒජන්සියක් ඇතුලේ අපේ ලංකාවේ කාන්තාවක් මිය ගියා. ඉතින් ඇය මිය ගිහිල්ලා තියෙන්නේ ඇයගේ තිබුණු අසනීප තත්ත්වයක් එක්ක. ඉතින් ඒ අසනීප තත්ත්වය හින්දා ඇය මිය ගිහින් තියෙන්නේ ඇය ගෙදර වැඩ කරන්න බැරි හින්දා ඒ ගෙදරින් කෑම බීම කිසිම දෙයක් දෙන්නේ නැති හින්දා ගෙදර ප්‍රශ්න හින්දා මුදල් ගෙවා හරි ලංකාවට යනවා කියන අරමුණින් එයා ලංකාවට ඒජන්සියට ගිහිල්ලා තියෙනවා. නමුත් ඒජන්සියට ගියාට පස්සේ ඒජන්සියෙන් එයාගේ ස්වාමි පුරුෂයාට ලංකාවේ ඉන්න ස්වාමි පුරුෂයාට කතා කරලා මෙච්චර ගාණක් යනවා කියලා කියනකන් ඉඳලා ඒ මිනිස්සයා ඒජන්සියට සල්ලිත් දීලා තියෙනවා. ඒ දීලා තියෙද්දී කොහොම හරි සෞදිය හරහා ලංකාවට යන්න අප්‍රේල් 15 වෙනිදා ටිකට් එක දාලා තියෙද්දී අප්‍රේල් 13 වෙනිදා ඇය ඒජන්සියේ මිය යනවා. ඉතින් ඇය මිය යන්න හේතුව එයාගේ අසනීප තත්ත්වයක් කියලා තමයි කියන්නේ. නමුත් ඇයගේ අසනීප තත්ත්වයක් තිබුණත් ඒජන්සියෙන් ඇයට කිසිදු බෙහෙතක් අරන් දීලා නැහැ. ඇයට කරලා තියෙන එකම ප්‍රතිකාරය තමයි වේදනානාශක පෙත්තක් අරන් දීලා තියෙනවා ෆාමසියක් කරා. ඉතින් ඒ ප්‍රශ්නේ හින්දා ඇයට බරපතල ලෙස එයාගේ අසනීප තත්ත්වය වැඩි වීමත් සමග ඇය ඒජන්සියේදී මිය ගිහිල්ලා තියෙනවා. ඉතින් මේක හැමෝටම ආදර්ශ වෙයි කියලා හිතනවා. මේකේ අවසානයේ එයාගේ ස්වාමි පුරුෂයා සම්පූර්ණ කතාව කියනවා. සම්පූර්ණම මෙතන වැරද්ද ඒජන්සියේ බව ඔහු තහවුරු කරලා තියෙනවා. ඉතින් ඔයාලත් බලන්න මේ ඒජන්සියෙන් ආවද නැද්ද කියන එක. මේ ඒජන්සියෙන් කිසිම කෙනෙක් මේ රටකට එන්න එපා ලංකාවේ හෝ මෙහි. ඉතින් සියලුම ඒජන්සි වලට මම දොස් කියන්නේ නැහැ. හොඳ ඒජන්සිත් තියෙනවා. එන මිනිස්සු ගැන හොඳට හොයලා බලන ඒජන්සි තියෙනවා. නමුත් මේ වීඩියෝ බලන්න අවසානයේ මේ වගේ දේවල් මේ රටවල් ඇතුලේ වෙන්නේ නැති වෙන්න මේ වීඩියෝ එක අනිවාර්යෙන් හැම කෙනෙකුටම දකින්න ෂෙයා කරන්න. මම හිතනවා මේ සහෝදරයාට මේකෙන් සාධාරණයක් ඉෂ්ට වෙයි කියලා. ඉතින් එන්නේ අරමුණෙන් මම මේ වීඩියෝ දාන්නේ. ඔයාලා මේ වීඩියෝ එක බලලා මේ වීඩියෝ එක අනිවාර්යෙන් මේ මැදපෙරදිග රැකියා කරන හැමෝටම පේන්න ෂෙයා කරන්න. ඔයාලගේ අදහස් මට පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. මගේ channel එකට අලුත් කෙනෙක් නම් මගේ channel එක අනිවාර්යෙන් subscribe කරන්න, notification bell එක click කරන්න. තවත් අලුත් වීඩියෝ හැමෝටම සුබ දවසක්. කුවේට් රටට ගෘහ සේවිකාවක් හැටියට අය මාස දෙකක් විතර කුවේට් රටේ සේවය කරා. ඒ ගෙදර පඩි දුන්නෙත් නැහැ. පැය 24ම වැඩ ගත්තා. කන්න තිබුණෙත් නැහැ. ඊට පස්සේ අමාරුයි ගුවාම ඒජන්සියට ගෙනත් දැම්මා. ඒජන්සියට ඒගොල්ලෝ ගෙනත් දාලා තුනයි ගෙදරින්ම පඩි ලැබුණේ නැහැ. එක මාසෙක මට එව්වා මාසෙකමාරින් විතර. ඊට පස්සේ මං ඇහුවා පඩියකෝ කියලා. ඊට පස්සේ ගුවා වෙන ගෙදරකට ඒජන්සියෙන් ගුවා වෙන ගෙදරකට ගියාට පස්සේ ඔයාගේ නෝනාගේ පඩිය හම්බෙයි කියලා. ඒක මට සැක හිතිච්ච හින්දා මම විදේශ කටයුතු එකේ ගිහිල්ලා පැමිණිල්ලක් දාලා හොයලා බැලුවා. ඊට පස්සේ ඒජන්සියේ අයස මිස් කියලා කෙනෙක් හිටියා. ඒ මිස් ඒ පඩිය අරගෙන ඊට පස්සේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ පැමිණිල්ල දාලා ඒ පඩිය අරගත්තා. මං ගුවා පඩිය දාලා මගේ නෝනාව මට ගෙන්නලා දෙන්න. පඩි නැතුව ඔහේ වැඩ කරන්න බෑ. ඊට පස්සේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ මතුගමේ ශාඛාවේ පැමිණිල්ල දාලා මට වියදම් වාර්තාව ඇවිල්ලා තුණා 4,98,000 ගාණක්. එහෙ 1,70,000ක් තියෙනවා කියලා ඒක දෙන්න පොරොන්දු වුණායි. මේ ඒ මිස් අරගෙන ඒ පඩිය ඒකත් දාලා මං අතිනුත් 3,98,000ක් දාලා විදේශ කටයුතු අමාත්‍යාංශයේ දැම්මා. මේ ගිණුමට දාලා එයාට එන්න මම සල්ලි බැන්දා. පස්සේ යුද්ධේ තිබිච්ච හින්දා ෆ්ලයිට් නැති හින්දා ටිකක් ප්‍රමාද වුණා. ඊට පස්සේ සෞදිය හරහා එන්න කියලා මයෙන් ඒජන්සියෙන් ගත්තා 1.40ක්. ඒ 1.40ක් දැම්මට පස්සේ අප්‍රේල් 15 එන්න තිබුණේ යා ලංකාවට ටිකට් බුක් කළා. 13 වෙනිදා යා නැතු වුණා. යා දැන් ඒජන්සිය මාස 3ක් විතර හිටියා. ඒ මාස 3 අතරදී මාස 2ක් විතර යනකොට යාව අසනීප වුණා. අසනීප වෙලා ඉවර වෙලා මේ මාර්තු වල ඒගොල්ලෝ බෙහෙත් වගේ අරන් දීලා තුන සති දෙකකට. ඊට පස්සේ දිගටම වේදනානාශක දුන්නේ යාට. එයාගේ බඩේ පැත්තක් රිදෙන්නේ ගුවා. හරි වේදනාවෙන් හිටියේ දරා ගන්න බැරුව කන්න බැරුණා සති 3ක් විතර යනකම්. මේ පහුවිච්ච සති 3ෙම කෑවේ නැහැ. ඇල්ලතුරක් නැතුව හේ වැටලා වගේ හිටියේ. මේගොල්ලොන්ට මං දිගින් දිගටම කිව්වා අනේ මිස් මේ පුළුවන් නම් එයාට බෙහෙත් අරන් දෙන්න කියලා. එම්බසියටත් මම දැනුම් දුන්නා. ඒ මිස් කියලා ඒකෙත් එක්කෙනෙක් ඉන්නේ. ඒ දැනුම් දුන්නාම මේ හරි හොයලා බලන්නම් කියලා ඒගොල්ලෝ අරන් දීලා තුනේ පාමිසියෙන් වේදනානාශක දීලා තමයි නෝනාව මෙච්චර කල් තියාගෙන ඉඳලා තියෙන්නේ ලංකාවට එන්න. මට නෝනත් කිව්වා සරත් පාමිසියට ගිහිල්ලා මේගොල්ලෝ බෙහෙත් ගෙනත් දෙන්නේ මට මේ ලෙඩේට බෙහෙත් නැහැ සරත් කිව්වා. ඇඟට පණ නැහැ කිව්වා. කන්න බෑ කිව්වා. කලන්තේ වගේ කිව්වා. බඩ රිදෙනවා උහුලන්න බෑ කී හිටියේ එහෙම. නැති වෙන්න දවසක කලින් කිව්වා මේ මට අමාරුයි සරත් කියලා. මේගොල්ලෝ ඒත් බෙහෙත් අරන් දීලා තිබුණේ නැහැ. මාසෙ 30ෙම ඉතින්
අමාරුයි කිව්වට කවුරුවත් බෙහෙටියක් අරන් දුන්නේ නැහැ, කවුරුවත් හොයලා බැලුවෙත් නැහැ. ඊට පස්සේ නෝනා නැති වුණා අප්‍රේල් 13 ලංකාවට ගෙනාවට පස්සේ මරණ පරීක්ෂණේ තිබ්බා. ඒකේ තියෙනවා ඉතින් බඩේ ගෙඩියක් තිබිලා තියෙනවායි කියලා. ඊට පස්සේ මරණ පරීක්ෂණේ තිබුණා මෙයා මේ බඩේ ගෙඩිය තිබුණාට මෙයාට නිසි ප්‍රතිකාර හම්බුණා නම් මෙයාව බේර ගන්න පුළුවන් කියලා මේ වෛද්‍ය වාර්තාවේ තිබුණා. ඒ මරණ පරීක්ෂණය කරපු ડોක්ටර් කිව්වා මෙයාව බේර ගන්න තිබුණේ කියලා නිසි ප්‍රතිකාර කරා නම් අන්තිම මොහොතේ ප්‍රතිකාර කරන්න try කරලා තියෙනවා කිව්වා. අත්වල බට ගහලා තියෙනවා කිව්වා මේ නහර වලින්. ඒකෙන් තේරෙනවා කිව්වා අන්තිම මොහොතේ මේ try කරලා තියෙනවා කිව්වා බේර ගන්න. අන්තිම මොහොතේ වැඩක් නැහැ කිව්වා. ඊට කලින් මෙයාව මොනවා හරි ප්‍රතිකාරයක් ලැබුණා නම් මෙයාව බේර ගන්න තියුණා කිව්වා. සම්පූර්ණයෙන් මගේ නෝනාගේ මරණයට ඇතුගල්පුර ඒජන්සියෙන් වක් කියන්න ඕන. මේ වෙනකොටවත් කෝල් එකක් අරන් ඇහුවේ නැහැ මොකද තත්ත්වය කියලාවත්. මොකද මේ උනේ සමා වෙන්න කියලාවත් එහෙම මොකුත් කිව්වේ නැහැ. අද වෙනකන් කිව්වේ නැහැ මොකක්වත් තොරතුරක්. මම කියන්නේ ඉතින් ජනාධිපතිතුමනි මේ ගැන හොයලා බලලා මේ අහිංසක මිනිස්සුන්ට වෙන අසාධාරණ ගැන හොයලා බලලා නිසි පියවරක් ගන්න ලෙස මම ඉල්ලා සිටිනවා. මට දුවෙක් ඉන්නවා උසස් පෙළ කරන ඒ දූත් එක මම තනි වුණා. අද අපි දෙන්න අසරණ වුණා ඒ වැඩෙන්. මං කියන්නේ මේ ශ්‍රී ලංකාවේ ඉන්න අපේ අක්කලා නංගිලා සහෝදර සහෝදරියන්ට ඒජන්සි වලින් කුරුණෑගල ඒජන්සි වලින් රට යනවා නම් දෙපාරක් හිතන්න. නිකම් අමාරුවේ වැටෙන්න එපා ගිහිල්ලා. ඔය ඒජන්සි වල කියන සුරංගනා කතා කිසි දෙයක් නැහැ. යන්න නම් එපා ඇතුගල්පුර ඒජන්සියෙන් දන්න කෙනෙක් යන්න එපා රට කියලා මං හැමෝගෙම ඉල්ලා හිටිනවා. විදේශ කටයුතු ඇමතිතුමනි මේ ගැන හොයා බලා නිසි පියවරක් ගන්න. මගේ නෝනාගේ මරණයට සම්පූර්ණ වක්කිය යුත්තේ ඇතුගල්පුර ඒජන්සියයි.